මම ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් ලෙස භාවිතා වීමක් කියලා. මේක කොහොමද මේ වතුර ටැංකියකට පාවිච්චි වෙන්නේ? වතුර පිරිච්ච ගමන් මේක ඔන් වෙලා යනවා තමයි. හැබැයි ඒකෙන් කොහොමද අපි වතුර උතුරනවා කියලා දැනගන්නේ? ආයි ඉතින් වතුර අහක යන්නේ නැහැ ගෙදර. NPN වේවා PNP ට්‍රාන්සිස්ටර් වේවා මේක ක්‍රියාකාරී තත්ත්වයට පත්කරනද බාහිරින් විභවාන්තරයක් දෙන්න එපා. ආන්ගේ විභවාන්තරයක් දීලා ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන එකට අපි කියනවා නැඹුරු කිරීමක් කියලා. නැඹුරු කිරීම. නැඹුරු කිරීම. නැඹුරු කිරීමේ ආකාර දෙකයි. පෙර නැඹුරුව, පසු නැඹුරුව. පෙර නැඹුරු කිරීම හා පසු නැඹුරු කිරීම. එතකොට මේ පෙර නැඹුරු කිරීමයි පසු නැඹුරු කිරීමයි කියන එක මම ඔයාලට පහදන්න NPN ට්‍රාන්සිස්ටරයක් ගන්න. NPN ට්‍රාන්සිස්ටරය. එතකොට මේකේ මේ තියෙන්නේ විමෝචක අග්‍රය, සංග්‍රාහක අග්‍රය, පාදම අග්‍රය. ECB. එතකොට මේක NPN. N නම් මොකද්ද? ඍණයි. ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට මේක ඍණ ආරෝපණයක් තියෙනවා. ඊට පස්සේ මේක P. P ධන ආරෝපිත කුහර. එතකොට ධන ආරෝපිත තමයි ධන ආරෝපණ තමයි බහුතර වාහකයක් විදිහට තියෙන්නේ. ඒතර මේක ධන. IN නම් ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ඍණ ආරෝපිතයි. මේ NPN PNP එක ධන ඍණ වෙන හැටි මතක තියාගන්න. ඒක අමතක කරගන්න එපා. ඒක ආවේ කොහොමද කියලා වලට මම කලින් කියලා දුන්නේ. ඒ අනුව තමයි මම NPN ට්‍රාන්සිස්ටර් එක කරා මේක මේ පෙර නැඹුරු කිරීමයි පසු නැඹුරු කිරීමයි කරන්නේ කොහොමද කියලා දැන් පහදන්නේ. එතකොට NPN නම් ඍණ P නම් ධන N නම් ඍණ. විමෝචක අග්‍රය, පාදම අග්‍රය, සංග්‍රාහක අග්‍රය. මේකේ මේ සංදිය BE BE සංදියනේ මේක. මේක BC සංදිය. පෙර නැඹුරු කිරීමක් කියලා කියන්නේ BE සංදිය පෙර නැඹුරු කරන්න ඕනේ. ඒ කියන්නේ BE සංදියේ තියෙන අග්‍ර සජාතීයව සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඍණ නම් සැපයුම් වෝල්ටීතාවෙත් ඍණ. මේකේ ධන සැපයුම් වෝල්ටීතාවේ ධන. BE සංදිය පෙර නැඹුරු කරා. BC සංදිය පසු නැඹුරු. ඒ කියන්නේ BC සංදිය පසු නැඹුරු කරන්න ඕනේ. මේක ඍණ මේක ධන කියලා හිතන්න. ඒ කියන්නේ විජාතීය අග්‍ර සම්බන්ධ කරන්න. BE නම් සජාතීය අග්‍ර ඒ කියන්නේ පෙර නැඹුරු කිරීමක්. BC නම් මේ විජාතීය අග්‍ර ඒ කියන්නේ පසු නැඹුරු කිරීමක්. ඒ කියන්නේ ධන නම් තියෙන්නේ ඍණ. ඍණ නම් තියෙන්නේ ධන. ඕකමකට තමයි ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී තත්ත්වයට පත් කරගන්න බාහිර විභවාන්තරයක් දෙන්න ඕනේ. ඒ විභවාන්තරය අපිට ඕන විදිහට දෙන්න බෑ. ට්‍රාන්සිස්ටර් එක BE සංදිය පෙර නැඹුරු කරන්න ඕනේ. කියන්නේ සජාතීය අග්‍ර සම්බන්ධ කරන්න ඕනේ. BC සංදිය විජාතීය අග්‍ර සමග සම්බන්ධ කරලා පසු නැඹුරු කරන්න ඕනේ. ඕන් දැන් ඒක පැහැදිලිනේ. නැඹුරු කිරීමේ ආකාර දෙකක් පැහැදිලි. ඒක වෙන්නේ, ඒක කරන්නේ කොහොමද කියලාත් පැහැදිලි. හරිද? දැන් මෙහෙම නැඹුරු කරාම නැඹුරු කරේ ඵලයට ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේක ඇතුලේ වෙන තව ක්‍රියාවලියක් තියෙනවා. ඒක හදන්න කලින් ධාරාව ගමන් කරන්නේ මොන දිශාවටද කියලා මම අභ්‍යන්තර සැකස්ම පැහැදිලි කරලා ඔයාලට කියා දෙන්නම්. ඒ කියන්නේ දැන් මම ගත්තනේ NPN ට්‍රාන්සිස්ටරේනේ තියෙන්නේ. එතකොට කොහොම හිතන්නකෝ NPN ඒ කියන්නේ N නම් ඍණ P නම් ධන N නම් ඍණ. මේක විමෝචකාග්‍රය, මේක පාදමාග්‍රය, මේක සංග්‍රාහකාග්‍රය. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනකොට BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕනේ. BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ ධන ධන ඕන් සම්බන්ධ කරා. BC සංදිය පසු නැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ධන ඍණ සම්බන්ධ වෙන්න ඕනේ. ඍණ ධන සම්බන්ධ වෙන්න. ඕකනේ වෙන්නේ. එතකොට ඍණ කියන්නේ මේක වැඩි මොකද්ද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වැඩි.
يعني ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. මෙතනත් එහෙමනේ එන්නේ. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. කොහොමද? P නම් ධන ආරෝපිත කුහර. ධන ආරෝපිත කුහර. එතකොට ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිතයි. P කියන්නේ ධන ආරෝපිත කුහර. මේ ධන ආරෝපිත කුහර වලට තියෙනවා ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ බලය. ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ බලය. වලකට වතුර පිරෙනවා වගේ. වතුර ගලන් ඉද්දි වලකට වතුර පිරෙනවා වගේ. මේ ධන ආරෝපිත කුහර වලට ඉලෙක්ට්‍රෝන ආරම්භයේ ආකර්ෂණය කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? දැන් ඔයා හිතන්න චුම්බක දෙකක් ලං කරනවා. ඒ ලං කරන්නේ සජාතීය අග්‍ර. මොකද වෙන්නේ? මේක විකර්ෂණය වෙන්න ගන්නවා. ඒ කියන්නේ එන්ට එන් ලං කරා එස්ට එස් ලං කරා විකර්ෂණය වෙන්න ගන්නවනේ. පැහැදිලිද? ඒ කියන්නේ සජාතීය අග්‍ර වලට රැකට ඉන්න බෑ. ඒ වගේ සීනක් මෙතන වෙනවා. ඒ මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් ඉන්නේ ඍණනේ. ඒ කියන්නේ ඍණාග්‍රේ ඉඳන් එන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනේ එන්නේ. මෙහෙම ඉලෙක්ට්‍රෝන ගලාගෙන එද්දී මේ ඉන්න ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට යනවා. ඒ කියන්නේ E අග්‍රයේ සිට C අග්‍රය දක්වා විමෝචක අග්‍රයේ සිට සංග්‍රහක අග්‍රය දක්වා ගමන් කරනවා. මෙහෙන් ඉලෙක්ට්‍රෝන එනකොට මෙහෙ ඉන්නේ උන් රෙද්ද උස්සගෙන මෙහෙ යනවා. ඔකයි වෙන්නේ. ඒ කියන්නේ මෙයාට ඉන්න බෑ මෙතන. එතකොට ඉලෙක්ට්‍රෝන E සිට C දක්වා ගමන් කරනවා. එසේ ඉලෙක්ට්‍රෝන විමෝචක අග්‍රයේ සිට සංග්‍රාහක අග්‍රය දක්වා ගමන් කිරීම අපි හඳුන්වනවා සංග්‍රහණය කියලා. සංග්‍රහණය පැහැදිලි නේද? එතකොට ඉලෙක්ට්‍රෝන මෙහෙම ගලනවා මේ පැත්තට. මේ ගැලීම නිසා මේ IB ධාරාවක්, ඒ කියන්නේ පාදම අග්‍රය දක්වා පොඩි කුඩා ඉලෙක්ට්‍රෝන ධාරාවක් පහළට ගමන් කරනවා. ඒ කියන්නේ වතුර පාරක් ගලන් එද්දී යම්කිසි මාර්ගයක වතුර පාරක් ගලන් එද්දී මේ වතුර ගලන් එන මාර්ගයේ යම්කිසි වලක් තිබ්බ කියලා හිතන්න. මේ එන වතුර පාර මේ වලට වැහිලා මේ වල ටිකෙන් ටික පිරීලා නේද මෙතනින් උතුරලා මේ පැත්තට යන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ වතුර එනවා මේ කුහරේ පිරෙනවා ඒක පිරීලා ඉතුරුනාට පස්සේ ඉතුරු ටික ගලාගෙන යනවා. ඒ වගේ ඉලෙක්ට්‍රෝන මෙතනින් ගලාගෙන එනවා. මේ කුහර පිරීමේ ශීඝ්‍රතාවයේ හේතුවෙන් යම් කිසි කුඩා ඉලෙක්ට්‍රෝන ධාරාවක් පාදම ධාරාව දිගේ පහළට ගමන් කරනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන ටික සංග්‍රාහක අග්‍රය දිගේ පහළට ගමන් කරනවා. කෝණම පරිපතයක ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මොන දිශාවටද? ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට සම්මත ධාරාව ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙහෙට නම් සම්මත ධාරාව මෙහෙට. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙහෙට නම් සම්මත ධාරාව මෙහෙට. පැහැදිලිද? ඔක තමයි වෙන්නේ. ඇතුළේ වෙන කතාව පැහැදිලිනේ. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගලනවා. ඒ ගැලීම නිසා මේ යම්කිසි කුඩා ධාරාවක් පාදම අග්‍රය දිගේ පහළට යනවා. ඉතිරි ටික සංග්‍රහක අග්‍රය දිගේ පහළට ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව සම්මත ධාරාව ඇති වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට IC ධාරාව ඇති වෙනවා. IC ඇති වුණා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව සම්මත ධාරාව මේ ගමන් කරනවානේ. එතකොට මොකද වෙන්නේ? කෙලින්ම මේ පැත්තට IB ධාරාව ගමන් කරනවා. IB ධාරාව මෙහෙට යනවා. IC ධාරාව මෙහෙට යනවා. මේ දෙකේම එකතුවෙන් IE ධාරාව මෙහෙට ගමන් කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ පැත්තට ඊට ප්‍රතිවිරුද්ධව සම්මත ධාරාව ගමන් කරනවා. ඒ කියන්නේ IE සමානයි IB ධන IC. මේ පැත්තෙනුත් එන ධාරාව වෙනවා. මේ පැත්තෙනුත් එන ධාරාව වෙනවා. මේ දෙකේම එකතුව පිට වෙලා යනවා මේකේ. පැහැදිලිද? දැන් ඕක නිකම්ම පිට වෙලා යන්නේ නැහැ. මෙහෙන් සැපෙන් වෝල්ටීජාව දුන්නා. මෙහෙන් සැපෙන් වෝල්ටීජාව දුන්නා කියලා නිකන් යන්න බෑ. ඒකට ට්‍රාන්සිස්ටරේ ඇතුලේ පාදම ආග්‍රේ විසින් පාලනය කරන ගේට් එකක් දෙනවා. කියන්නේ ගේට්ටුවක් වගේ එකක් තියෙනවා. මේ පාදම ආග්‍රේට යම් කිසි පගාවක් දෙන්නේ නැතුව IC ධාරාවට යන්න බෑ මෙතනින් එහාට. ඒ කියන්නේ සැපයුම් වෝල්ටීයතාවය තියෙනවා. එතකොට ICත් ගමන් කරනවා. හරි IC යනවා. හැබැයි යන්න පුළුවන් මෙතෙන්ට විතරයි. ඒකට හේතුව IC ධාරාව කොච්චර ලොකු වුණත් මෙයාට මෙතෙන්ට ගිහිල්ලා බලන් ඉන්න වෙනවා. ඒ පාදම අග්‍රය විසින් මේ ගේට් එක අරින්නකම්. ඒ ගේට් එක නිකන් අරින්නේ නැහැ.
මේ V in එකෙන් මේ VBE ඒ කියන්නේ විමෝචකාග්‍රයයි පාදමාග්‍රයයි අතර වෝල්ටීයතාවය 0.7ක් දෙන්න ඕන. ඒ කියන්නේ සැපයුම් වෝල්ටීයතාවය 1 වෝල්ට් නම් ඒකෙන් 0.7ක් මෙයාට දුන්නොත් තමයි IC ට මෙතනින් යන්න දෙන්නේ. පැහැදිලිද? නිකන් යන්න දෙන්නේ නැහැ. 0.1 වුණත් බෑ, 2 වුණත් බෑ, 0.3 වුණත් බෑ, 0.4 වුණත් බෑ, 0.5 වුණත් බෑ, 0.7 වෙච්ච ගමන් මෙයාට යන්න දෙනවා. ඒ කියන්නේ 0.7ක පගාවක් VBE වෝල්ටීයතාවයට දීලා මේ බාධක විදුම් වෝල්ටීයතාවය ගත්තාම තමයි මෙයා මේ IC ධාරාවට යන්න දෙන්නේ. ඕක හරියට නිකන් ටැප් එකක් වගේ. ඒ කියන්නේ දැන් අපි ටැප් එකක් කියන දේ බටේ පස්සේ වතුර තිබ්බට ඒක ටැප් එකේ වතුර නිකන් එන්නේ නැහනේ. ඒකට කරාමේ අරින්න එපා. ඒ කියන්නේ හිතන්නකෝ මේ තියෙන්නේ ජල කරාමයක් කියලා. ඔය ජල කරාමේ තියෙනවා. ජල කරාමේ කරකන හැඩල් එකක් තියෙනවා. ඕක හැඩල් එකක් තියෙනවා. දැන් ජල කරාමේ කරකන හැඩල් එකෙන් මේ ලීවරයක් ඉස්සෙන්න තියෙනවා. එතකොට වතුර එළියට එන්නේ. ඒ කියන්නේ මේ කලාපයේ වතුර තියෙනවා. උඩ බෝඩ් එකේ වතුර ටික තියෙනවා කියලා හිතන්නකෝ. ඕන් තියෙනවා. ඒන වතුර ටික සම්පූර්ණ වතුර කලාපයක් නේ තියෙන මේ පැත්ත. වතුර තියෙන කලාපයක්. මේ වතුර තියෙන කලාපයෙන් වතුර නැති කලාපයට වතුර එන්න නම් මේ කරාමේ අරින්න එපා. ඕකනේ වෙන්නේ. එතකොට වතුර තියෙන කලාපය අපි කියනවා සංග්‍රාහක කලාපය කියලා. ඒ කියන්නේ ලොකු ධාරාවක් රඳවාගෙන ගිහිල්ලා ගේට් එක ගාව නවත්තන් ඉන්න කලාපය. ලොකු ධාරාවක් තියෙන මේ කලාපය. එතකොට මේක සංග්‍රාහක කලාපය. C. එතකොට මේ ලොකු ධාරාවක් තියෙන කලාපයෙන් ධාරාව ගලාගෙන යන්න බෑ මේ ගේට් එකකින්ද. ඒ කියන්නේ මේ ගේට් එකකින්ද. මේ ගේට් එක පාලනය වෙන්නේ B ගෙන්. ඒ කියන්නේ මේ හැඩල් එක B. එතකොට IB තෝකේ වෙලා ගේට් එක ඇරියොත් තමයි IC ට යන්න පුළුවන්. ඒ කියන්නේ පාදම කලාපයත් ඕකේ වේ ඕකේ එක දෙන්න ඕනේ. සංග්‍රහක කලාපයත් ඕකේ එක දෙන්න ඕනේ. මේ දෙකම ඕකේ වුණොත් විතරයි මේ ධාරාව එළියට යන්නේ. ඒ කියන්නේ වතුර තියෙන්නත් ඕනේ. වතුර තියෙන කලාපයෙන් ගේට් එක ඇරෙන්නත් ඕනේ. ඒ දෙකේම ඕකේ එක හම්බුනහම එළියට වතුර එනවා. එතකොට මේ මොකද්ද? විමෝචක අග්‍රය. කොහොම පැහැදිලි කරගන්නකෝ. එතකොට අනිවාර්යයෙන්ම විශාල ධාරාවක් රඳවාගෙන ඉන්නේ C කලාපේ. එතකොට ඒක සංග්‍රාහක කලාපය. ඒ සංග්‍රාහක කලාපයේ ධාරාව කතරම් විශාල වුණත් වැඩක් නැහැ. IB ගේ තියෙන කියන්නේ බිඳවුම් වෝල්ටීයතාවයක් ලබා දුන්නොත් විතරයි IC ට යන්න පුළුවන් IH අරා මේ පාලමට. එතකොට මේ බිඳුම් වෝල්ටීයතාව දුන්නොත් විතරයි IC හා ඒ කියන්නේ C කලාපයේ ඉඳන් E කලාපයට මෙයා මාර්ගයක් හදන්නේ. එතකොට තමයි මෙයා මේ ධාරාව E ගෙන් යන්නේ. ඒ කියන්නේ IB ධාරාවයි IC ධාරාවයි එකතුව. නිකන් මේක ස්විච් එකක් වගේ නේද? ඒ කියන්නේ IB OK එක දුන්නොත් විතරයි IC ට යන්න පුළුවන්. ඔන්න ප්‍රායෝගික විභාගයට අහන්න පුළුවන් තැන. මොකද්ද? ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් ලෙස භාවිතා කිරීම. ඒක ගැන කතා කරොත් මම කතා කරන්න යාට මේ ගෙදර වතුර ටැංකියේ තුරනවන් රෑලිනකල් වතුර යනවා වගේ සීන් වෙනවනේ. ඒක වෙන්නේ ට්‍රාන්සිස්ටරේ පරිපථ සටහන් නැතුව සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයක් විතර හදලා කියා දෙනවා. පැහැදිලි නේද එතකොට? ඕන කෙනෙක්ට තේරෙනවා. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක්. ට්‍රාන්සිස්ටරේ අග්‍ර කීයක් තියෙනවා? 3ක් තියෙනවා. ඒක දුරස් කරලා ඉන්නවා. එතකොට මේ E මේ B මේ C මේක NPN ට්‍රාන්සිස්ටර් කියලා හිතන්නකෝ. එතකොට විමෝචකාග්‍රය, පාදමාග්‍රය, සංග්‍රාහකාග්‍රය. අර පරිපතේට සමරූපීව තමයි මම මේක අඳින්නේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට NPN ට්‍රාන්සිස්ටරයක් කියන්නේ මේක අනිවාර්යෙන් ඍණ. එන්නේ. මේක ධන. P නේ.
මේක ආය ඍණ. එන්නේ NPN ඍණ ධන ඍණ. ඕකන වෙන්නේ. එතකොට ට්‍රාන්සිස්ටර් නැඹුරු කරන්න ඕනේ කොහොමද? BE සංදිය පෙර නැඹුරු කරන්න ඕනේ. ඒ කියන්නේ සජාතීය අග්‍ර සම්බන්ධ කරන්න ඕනේ. ඕන් සම්බන්ධ කරා කියලා හිතන්නකො. මේක ඍණ මේක ධන. ඕන් විමෝචක අග්‍රේ සම්බන්ධ කරා ඍණාග්‍රේට. පාදමාග්‍රේ සම්බන්ධ කරා ධනාග්‍රේට. ධනට ධන ඍණට ඍණ. සජාතීයයි. ඒ කියන්නේ BE සංදිය පෙර නැඹුරු. ඒක හරි. ඊට පස්සේ BC සංදිය පසු නැඹුරු කරන්න ඕනේ. ධන නම් ඍණ. ධන නම් ඍණ. ඍණ නම් ධන. පැහැදිලිද? ඔව් මොක තමයි එන්නේ කියන්නේ ධන ධාරාව එනවා ධන ධාරාව ඇවිල්ලා මේ මෙතනින් උඩට යනවා. ඒ කියන්නේ පාදමග්‍ර දිගේ උඩට යනවා. මෙයා ඕකේ එක දීපු ගම මේ මෙතන බලන් හිටපු IC ධාරාව මෙහෙට යන්න දෙනවා. ඕකේ එක දෙනවා. ඇයි 0.7ක වෝල්ටි තවත් දුන්නානේ බිඳුන් වෝල්ටි තවත් දුන්නා. ඊට පස්සේ E හරහා මේ IB ධාරාවයි IC ධාරාවයි දෙකම ගලාගෙන යනවා. ඕකනේ වෙන්නේ. දැන් මේකෙන් අර මම කිව්වා ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් ලෙස භාවිතා වීමක් කියලා. මේක කොහොමද මේ වතුර ටැංකියකට පාවිච්චි වෙන්නේ කියලා කිව්වා නේද? මේක වතුර ටැංකියකට පාවිච්චි වෙන්නේ මේ IB කලාපය අපි විවෘත කරනවා. ඒ කියන්නේ සංවෘතභාවය නැති කරනවා. පරිපතයක ධාරා ගමන් කරන්න ඒක සංවෘත වෙන්න බෑ. සංවෘත වුණාමනේ ධාරාව ගමන් කරන්නේ. එතකොට මම මේක විවෘත කරා. දැන් කිසිම සමදියක් නැහැ. දැන් IB වලට ධන ධාරාවක් යන්න එපා. මම මේකේ මේ IB එකේ තියෙන මේ වයර් එක දික් කරනවා. දැන් මෙතනින් කැඩලා තියෙන්නේ ධන ආරෝපණ යන්නේ නැහැ මෙහෙට. ඒ කියන්නේ මෙතනින් OK එක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන OK එක හම්බෙන්නේ නැහැ කියන්නේ මෙතන ගේට් එක වැහිලා ගේට් එක ඇරනකල් IC කියන ධාරාව ගිහිල්ලා මෙතන බලන් ඉන්නේ. දැන් IC ධාරාව ගිහිල්ලා මෙතන බලන් ඉන්නේ. හරි. දැන් හරිද මේක? දැන් හරිද? ඒ වගේ සීන් එකේ ඉන්නේ. හරිද? මෙතන සම්බන්ධ වෙච්ච ගමන් මෙතනින් OK එක හම්බ වෙනවා. එතකොට තමයි මෙයාට යන්න පුළුවන්. හැබැයි මෙතන සම්බන්ධ වෙලා නැහැ. වහලා තියෙන්නේ. මේක මං කියවන ගෙදර වතුර ටැංකියට දාන්න පුළුවන් කියලා. ඔන්න ප්‍රායෝගික අවස්ථාවේ. ඔන්න වතුර ටැංකිය තියෙනවා. වතුර ටැංකියට වතුර පිරෙනවනේ. ඕම් වතුරින් එන වතුර ඉන්නන බටේ තියෙනවා. ඇවිල්ලා ඔන්න රෑට අපි නිදිනේ ගෙවල් වල නිදියෝ කොල්ල ඔක්කොම බුදි. ඕක නෙවෙයි. ඒතර වතුර දැන් කරාමේ ඇරලා තිබ්බම ටැංකිය පිරීගෙන එනවා. පිරීගෙන ආවට පස්සේ වතුර උතුරලා යනවා. එතකොට රෑල්නකල් ආය හැරනකල් දන්නේ වතුර අපරාධනේ. ඒ වෙනුවට කරන්න පුළුවන් MPN ට්‍රාන්සිස්ටර් එක කඩින් ගෙනාවා. සැපවීම විභවයක් සම්බන්ධ කළා. IB ධාරාව ඛණ්ඩනයට ලක් කරලා IB ධාරාව එක වයර් එකක් වතුරේ ගාවනවා. හරිද? ඊට පස්සේ මේ ධන අග්‍රේ සිට එන වයර් එකක් වතුරේ ගාවනවා. යම් කිසි අවස්ථාවකට වතුර පිරීගෙන එනවා. මේ මට්ටමට පිරුණා කියලා හිතන්න. වයර් එකේ ගෑවෙනවද? නෑ. ඒ කියන්නේ මෙතනින් සම්බන්ධතාවයක් හම්බෙන්නේ නෑ. තව ටිකක් පිරෙනවා. තාම නෑ. ඕන දැන් කට ළඟටම පිරෙනවා. මේ වතුර මේ වයර් දෙකේ කෙරවල් දෙකේ ගෑවෙනවා. ඒ කියන්නේ ජලය කියන්නේ යම් කිසි සන්නායකතාවක් තියෙන දෙයක් නේ. එතකොට ධන ආරෝපණ මෙහින් එනවා. ආපු ගමන් ජලය හරහා මෙතෙන්ට එනවා. ඊට පස්සේ නැවත මේ පුඩු දෙක සංවෘත වෙනවා. සංවෘත වෙච්ච ගමන් IB ධාරාව මෙහින් ගමන් කරනවා. IB ධාරාව හමුවේ මේ පාදමාග්‍රේ විසින් ගේට් එක අරින්න අවශ්‍ය 0.7ක වෝල්ටි තව මෙයාට දෙනවා. ඒ දීපු ගමන් IC ධාරාව ගලන්න ගන්නවා. ඔක නෙවෙයි. IC ධාරාව ගලන්න ගන්නවා. විමෝචක අග්‍රය හරහා IB ධාරාවයි IC ධාරාවයි දෙකම එළියට එනවා. හරි. වතුර පිරිච්ච ගමන් මේක ඔන්නෙලා යනවා තමයි. හැබැයි ඒකෙන් කොහොමද අපි වතුර උතුරනවා කියලා දැනගන්නේ? ඒකට මේ සංග්‍රාහක අග්‍රයේ තියෙන මැද්දට දානවා නලාව නැත්තම් බෙල් එකක් දාන. ඒ බෙල් එක සම්බන්ධ කරන්නේ මේ මෙතෙන්. දැන් පැහැදිලිනේ? ඒ කියන්නේ ධන ආරෝපණය නම ගලාගෙන ආවට පස්සේ වතුර පිරෙනවා. වතුර පිරුණාට පස්සේ මේ පුඩු දෙක සංවෘත වෙනවා. දැන් සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එතකොට ධාරාව ගමන් කරනවා. ඒ ධාරාව ගමන් කිරීම නිසා
මෙතන ගේට් එක ඇරෙනවා. මේ ගේට් එක ඇරිච්ච ගමන් මෙහෙන් IC ධාරාව ගලාගෙන යන්න පටන් ගන්නවා. මේ ගලාගෙන යන්න පටන් ගත්ත ගමන් නලාව පී ගාලා නාද කරනවා. ඕක තමයි සරලව වෙන්නේ. එතකොට ආයෙ ඉතින් වතුර අහක යන්නේ නැහැ ගෙදර. ඔන්න හොඳ සිස්ටම් එකක්. මේක තව පොඩ්ඩක් ඩෙවලොප් කරලා ඔයාලා හිතන්න. අන්න තව දෙයක් පේපරේදී අහන්න පුළුවන් එක තැන. මෙතන මේ සම්බන්ධ කරන කලාපයට දාන්න පුළුවන් යම්කිසි උපක්‍රමයක් ලියන්න කියලා කිව්වා. පුළුවන් නේද වань ඉපුලුම් ගෝල කපාටයක් දාන්න. ඒ කියන්නේ වතුර තියෙනවා. ඕකම තියෙනවා. මෙතන පොඩි නට්ටයක් තියෙනවා කියලා හිතන්න. වතුර පිරීගෙන එද්දී මෙයා පාවෙනවා. පාවෙච්ච ගමන් මෙයා මෙතන සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච ගමන් ධාරාව යනවා. ඔන්න ප්‍රායෝගික අවස්ථාවක් එක ගලෙන් කුරුල්ල දෙන්නයි ඔය හිතන්න ඔය වගේ තැනුත් විභාගයට එන්න පුළුවන්. පැහැදිලි නේද?